මිලී කියන්නේ අවුරුදු 10ක අහිංසක ගෑනු ළමයෙක්. ඇයගේ ඔළුවේ හිස කෙස් නැති නිසා ඇයව පෙනුනේ අවලස්සනටයි. නෑදෑයෝ, අසල්වැසියෝ, ඉස්කෝලේ යාළුවෝ මිලීට කතා කරේ තට්ටි කියලා. ඒ නිසා මිලී හිටියේ හරිම කනගාටුවෙන්. මේ බලන්නම ඊයේ මගේ අම්මා මට අලුත් කොණ්ඩ කට්ටක් ගෙන දුන්නා. අනේ රිතු, මේ කොණ්ඩ කට්ට නම් හරිම ලස්සනයි. මටත් මේ වගේ කොණ්ඩ කට්ටක් ගෙනල්ලා දෙනවද? අනේ පරිස්සමින්. අයියෝ, යා ඒක වැට්ටුවානේ. අමා කොණ්ඩ කට්ට අතට අරන් බලන්න යති ඒක බිමට වැටෙනවා. ඒ තට්ටි මෙහෙටෙනවා. ඔව් කියන්න රිතු. මේ කොණ්ඩ කට්ට මට අරන් දෙනවා. තෑන්ක් යූ. ඔයාට ඕන නම් මං ඔයාටත් කොණ්ඩ කට්ටක් ගෙනල්ලා දෙන්නම්. නෑ මට ඕන නෑ. ඔයාටත් පිස්සු රිතු. මේ තට්ටි කොම්මද කොණ්ඩ කටු ගහන්නේ? අනේ මට අමතක වුණානේ මේ අවලස්සන තට්ටියක් කියලා. ඊට පස්සේ පන්තියේ ටීචර් good morning ළමයි. මං අද ඔයාලට විශේෂ දෙයක් කියන්න ආවේ. අපේ ඉස්කෝලේ ලොකු ෆැෂන් ෂෝ එකක් තියෙනවා. ඉතින් ඒකට හැමෝම සූදානම් වෙන්න. වව්, ෆැෂන් ෂෝ එකක්? එහෙනම් ඒකේ මං තමයි ගොඩාක්ම ලස්සනට ඉන්නේ. අනේ රිතු, ඔයා හරිම ආඩම්බරයිනේ. අපිටත් පුළුවන් ලස්සනට ඉන්න. ඇයි ඔයා ගැන විතරක් හිතන්නේ? ඒ කතාව නම් හරිම වැරදි රිතු. නෑ, ඔයාලත් ලස්සනයි. ඒත් මම පොසත් පවුලක කෙනෙක් නිසා මගේ අම්මයි තාත්තයි මට ගොඩාක් වටින ඇඳුමක් අරන් දෙයි. ඔයාලගේ දෙමාපියන්ට එහෙම අරන් දෙන්න තරම් සල්ලි නෑනේ. අනික බලන්නකෝ මගේ කොණ්ඩේ කොච්චර දිගයිද, ලස්සනයිද. මට පුළුවන් සැලුන් එකකින් කොණ්ඩ මොස්තරයක් දාගන්නත්. බලන්නකෝ ඔයාලගේ කොණ්ඩ කොයිතරම් කොටද, අර අවලස්සන මිලී වගේ. රිතුව කියපු දේවල් වලට අමාට ගොඩාක් තරහ යනවා. ඒ තමයි ඒ වෙලාවේ මුකුත් නොකිය කට වහගෙන හිටියා. මිලී හඬමින් ගෙදර යනවා. අනේ මන්දා, අපිට මොන වගේ ඉස්කෝලේකටද අපේ දුවව දැම්මේ කියලා හැමෝම මෙයාට විහිළු කරනවා. කවුද වෙනකල් මේ ළමයා මේ දේවල් ඉවසගෙන ඉන්නද? ගොඩාක් අමාරුවෙන් අපි දුවව මේ ඉස්කෝලේට දැම්මේ. අනික මේ පොඩි ළමයිනේ. එයාලගේ පුරුද්දක්නේ එහෙම විහිළු කරන එක. මේ ලිදුවේ අපි හැම දෙයකටම එහෙම හිත රිද්ද ගන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපිට ජීවත් වෙන්න අමාරු වෙනවා. පහවදා උදේ මිලී වෙනදා ඉස්කෝලේ යන පාරෙන් නොයා වෙන පාරකින් ඉස්කෝලේට යමින් හිටියා. අනේ මන් දන්නේ නෑ, මට ඉස්කෝලේ යන්න හිත දෙන්නෙම නෑ. ඇයි මට මෙහෙම වුනේ? ඇයි මගේ ඔළුවේ විතරක් කොණ්ඩේ නැත්තේ? මගේ ඔළුවේත් කොණ්ඩේ තිබ්බනම් මං කොච්චර ලස්සනට ඉඳීද? එහෙමනම් මට කවුරුත් විහිළු කරන එකක් නෑ. මිලී තමන්ටම මෙහෙම කියමින් ඉද්දි කවුද කෑ ගහන සද්දයක් ඇහෙනවා. කවුරු හරි මාව බේර ගන්න. මම මේ වලට වැටිලා ඉන්නේ. කවුරු හරි මට උදව් කරන්න. ඔයා කවුද? ඉන්න මං ඔයාව උඩට ගන්නම්. මෙයාව උඩට ගන්න මට ලණුවක් හොයාගන්න වෙයි. දැන් මොකද කරන්නේ? මිලී දකිනවා පාරායනේ ලණුවක් තියෙනවා. මිලී ඒ කරන් වල ඇතුළට තාලා ඒ ගෑනු කෙනාව බේර ගන්නවා. ඔයාට ගොඩාක් ස්තුතියි පුංචි ගෑනු ළමයෝ. ඔයා මාව වලෙන් ගොඩට අරන් මගේ ජීවිතේ බේරගත්තා. ඒකට කමක් නෑ. ඔයා කරදරයක වැටලානේ හිටියේ. මගේ අම්මා කියලා තියෙන්නේ කවුරු හරි කරදරයක වැටලා හිටියොත් උදව් කරන්න කියලා. ඒත් ඔයා වලට වැටුනේ කොහොමද? මගේ නම සෝෆියා. මම මායාකාරියක්. ඊරේ මං ගෙදර යති ගොඩාක් රෑ වුණා. කරවල නිසා මන් දැක්කේ නෑ මේ වල. ඔයා මායාකාරියක් නම් ඇයි ඔයා මේ වලින් ගොඩට ආවේ නැත්තේ? මගේ මායාවල් මගේ යහපතට මට පාවිච්චි කරන්න බෑ. ඒවා පාවිච්චි කරන්න පුළුවන් අනික් අය වෙනුවෙන් විතරයි. ඔයා මට උදව් කළා. ඔයාට මගෙන් මොනවද ඕන? ඔයාට මගෙන් මොනවා හරි ඕන නම්
මට එක මායා බලෙන් ඔයාට දෙන්න පුළුවන්. මොනවා මායාවෙන් ඔයාට ඕනම දෙයක් දෙන්න පුළුවන්ද? ඔව් අනිවාර්යෙන්. මට දෙන්න පුළුවන් දෙයක් කිව්වොත් මං ඔයාට ලබා දෙනවා. ඔයාට පුළුවන්ද මට කොණ්ඩයක් දෙන්න? හැමෝම මට තට්ටි කියලා කරදර කරනවා. මගේ ඉස්කෝලේ ෆැෂන් ෂෝ එකක් තියෙනවා. මා තාසයි ඒකට ඉන්න. ඒකද? හරි. මං ඔයාට කොණ්ඩයක් දෙන්නම්. ඊට පස්සේ මායාකාරියාගේ ශක්තියෙන් මෙලීට කොණ්ඩයක් ලබා දෙනවා. දැන් එයාව ලස්සනට පෙනුනේ නෑ. මෙලි මේ කොණ්ඩේ ඇත්තම කොණ්ඩයක්. ඔයා මේ ගැන කාටවත් කියන්න එපා. වෙලාව ආවම හැමෝම මේක දැනගනීවි. දැනට ඔයා කියන්න ඔයා බොරු කොණ්ඩයක් දාගෙන ඉන්නේ කියලා. දැන් ඔයා ඉස්කෝලේට යන්න. ඔයාට මාව ඕනුන වෙලාවට 3 පාරක් මට කතා කරන්න. මං ඔයා ඉස්සරහට එනවා. ගොඩාක් ස්තුතියි මායාකාර නැන්දේ. ඔයා නම් හරිම හොඳයි. ඔළුවේ කොණ්ඩයාව නිසා මෙලී හිටියේ ගොඩාක් සතුටින්. ඇයි ඉස්කෝලේට ගිහින් හැමෝටම කිව්වේ බොරු කොණ්ඩයක් දාගත්තා කියලා. ළමයි හැමෝම මෙලීට hina වුණා. බොරු කොණ්ඩයක් දැම්ම කියලා ඇති වැඩේ මොකද්ද? ඔයා තාම අවලස්සන තට්ටියක් නේ. මෙලී තරහ ගත්තේ නෑ. ඇයි ඉස්කෝලේ ඉල්ල ගෙදර ගිහින් අම්මටයි තාත්තටයි හැමදේම කියනවා. ටික දවසකට පස්සේ ෆැෂන් ෂෝ එක තියෙන දවස එනවා. මෙලී ලස්සනට ඇඳගෙන ෆැෂන් ෂෝ එකට එන්න ඉස්කෝලේට යනවා. රිතුත් ලස්සන වටින ඇඳුමක් ඇඳලා ඇවිත් හිටියා. අම්මාගේ හිතේ රිතු ගැන වෛරයක් තිබ්බා. අම්මාට ඕන වුණා ඇයට අවමන් කරපු එකට රිතුගෙන් පලි ගන්න. රිතු Tamanගෙන හරි ලොකුකමින්නේ නේ ඉන්නේ. මම මේව රිතුගේ කොණ්ඩෙට දාලා එයාගේ කොණ්ඩේ සවුතු කරලා දානවා. එයාට ෆැෂන් ෂෝ එකට යන්න බැරි වෙන්න. රිතු ඔයාගේ කොණ්ඩේ ගොඩාක් ලස්සනට පේනවා. ඒත් ඔයාගේ කොණ්ඩේ උඩින් ටිකක් ඇවිස්සලා වගේ. මං ඒක හදන්නද? කොහෙද ඇවිස්සලා තියෙන්නේ? හරි එහෙනම් හදන්නකෝ. අම්මා හිතාමතාම තමන්ගේ අතේ තිබ්බ ගම් එක රිතුගේ කොණ්ඩෙට හලනවා. අනේ රිතු මගේ අතේ තිබ්බ ගම් බෝතලේ ඔක්කොම ඔයාගේ කොණ්ඩෙට හැලුණානේ. මගෙන් වරදක් උනේ. මං ඒක හිතලා කරේ නෑ. මට සමා වෙන්න. අම්මා ටික වෙලාවකින් ෆැෂන් ෂෝ එක පටන් ගන්නවා. ඔයා මගේ කොණ්ඩේ ඔක්කොම විනාශ කළා. බලන්න දැන් මං කොයිතරම් කැතද? දැන් මම මොකද කරන්නේ? රිතු අඬන්න පටන් ගත්තා. හැම ළමයෙක්ම ෆැෂන් ෂෝ එකට සහභාගී වෙන්න කියා රිතු තනියම පන්තියට වෙලා ඉති එතනට මෙලී එනවා. රිතු හැම දෙයක්ම මෙලීට කියනවා. ඔයා බය වෙන්න එපා. මං දැම්ම මායාකාර නැන්දට කතා කරලා ඔයාගේ කොණ්ඩේ හදලා දෙන්නම්. මෙලී මායාකාරියට කතා කරති ඇය එතනට පැමිණෙනවා. මෙලි කියන්න ඔයාට මොකද්ද මගෙන් ඕන උදව්ව? මායාකාර නැන්දේ ඔයාට පුළුවන්ද මගේ යාළුවාගේ කොණ්ඩේ තිබ්බා වගේ ලස්සනට හදලා දෙන්න? මෙලි රිතු ඔයාට හැමදාම විහිළු කරනවා. ඒත් ඔයාට ඕනද එයාට උදව් කරන්න? හැබැයි එක කොන්දේසියක් තියෙනවා. මා රිතුගේ කොණ්ඩේ ආයෙත් හැදුවොත් ඒ වෙනුවෙන් ඔයාගේ කොණ්ඩේ මට ගන්න සිද්ධ වෙනවා. මායාකාර නැන්දේ ඒකට කමක් නෑ. මාව ආයෙත් අවලස්සන කරලා රිතුගේ කොණ්ඩේ හදලා දෙන්න. රිතු මෙලිගේ කතාව අහගෙනයි හිටියේ. ඒ කියන්නේ මෙලිගේ කොණ්ඩේ ඇත්ත කොණ්ඩයක්ද? මම මෙලිට කොයිතරම් වෛර කරාද? එයාට කොච්චර විහිළු කරාද? ඒත් එයා මං වෙනුවෙන් ආයෙත් තමන්ගේ කොණ්ඩේ නැති කරගන්න හදන්නේ. මං කොච්චර නරක කෙනෙක්ද? මෙලි කොයිතරම් හොඳයිද? මායාකාර නැන්දේ ඔයා මොකුත් කරන්න එපා. මෙලිගේ කොණ්ඩේ ආයෙත් අරන් එයාව අවලස්සන කරන්න එපා. මං ෆැෂන් ෂෝ එකට යන්නේ නෑ. මගේ කොණ්ඩේ මෙහෙම තිබ්බාවේ. කනගාටු වෙන්න එපා රිතු. මම මෙලිව පරීක්ෂා කරලා බැලුවේ. මං එහෙම මොකුත් කරන්නේ නෑ. මට ඔයාට පැහැදිලි කරන්නයි ඕන උනේ. කිසිම කෙනෙක්ට ඉරිසියා කරන්න එපා කියලා. ඒක නරක දෙයක්. මෙලි
ඔයා ඇත්තටම හරිම ගුණවත් දරුවෙක්. ඔයාගේ අම්මයි තාත්තයි ඔයාට හොඳ දේවල් උගන්වලා තියෙනවා. ඒ නිසා මං ඔයාගේ කීමට රිතුගේ කොණ්ඩේ ආයෙත් හදලා දෙන්නම්. මායාකාරිය රිතුගේ කොණ්ඩේ ආයෙත් හදලා දෙනවා. මට සමා වෙන්න මෙලි. මං හැමදාම ඔයාට විහිළු කළා. මගේ හොඳම යාළුවා අම්මා අද මට මෙහෙම කරේ හිතාමතාමයි. මං හැමෝටම කියනවා ඔයා ගොඩක් හොඳයි කියලා. මෙලි දැම්මයි යනවා. මං ටික දවසකට මෙහෙන් ටිකක් දුරකට යනවා. ඒ නිසා මට ඔයා කතා කරන වෙලාවට එන්න බැරි වෙයි. මං ආයෙත් ආවම මං ඔයාව මුණ ගැහෙන්න එන්නම්. එහෙම කියලා මායාකාරිය එතනින් අතුරුදහන් වෙනවා. මෙලි රිතුත් ෆැෂන් ෂෝ එකට සහභාගී වෙනවා. රිතු හැමෝටම මෙලි ගැන හොඳ කිව්වා. රිතු අමා එක්ක කතා කරන එක නතර කරලා දැම්මා. මොකද අමා හිතාමතාම රිතුට වැරද්දක් කරපු නිසා. එදා ඉඳන් මෙලිත් රිතුත් හොඳම යාළුවෝ වෙනවා. මෙලි හැමදාමත් අනික් අයට උදව් කළා. ඒ නිසා මෙලිටත් හැමදාම උනේ හොඳ දේවල් විතරමයි.